මේ වෙනකම් මේ channel එකෙන් අපි ඔයාලට ලෝකය ගැන, සත්තු ගැන, චරිත කතා ගැන විස්තර තියෙන වීඩියෝ අරගෙන ආවා. ඉතින් අපි හිතුවා ඕගොල්ලන්ගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයට වැදගත් වෙන විස්තර ඇතුළත් වීඩියෝ මාලාවකුත් ඔයාලා හමුවට අරන් එන්න. ඒ වීඩියෝ මාලාවේ පළවෙනි වීඩියෝ එක විදිහට අපි තෝරගත්තා අපිට ගොඩක් ප්‍රයෝජනවත් විටමින් වර්ගයක් වෙන විටමින් D ගැන වීඩියෝ එකක් කරන්න. විටමින් D වලින් අපේ සෞඛ්‍යයට තියෙන ප්‍රයෝජන ගැන අහුවොත් ඔයා ඇත්තටම පුදුම වෙයි. ඒ තරමටම විටමින් D අපිට ගොඩක් ප්‍රයෝජනවත් විටමින් වර්ගයක්. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකන් හිටියොත් ඔයාට පුළුවන් ඒ ප්‍රයෝජන ගැන හරියටම දැනගන්න. විටමින් D කියන්නේ අපේ ආහාරයේ අඩංගු පෝෂකයක් වගේම අපේ ශරීරවල නිපදවන හෝමෝනයක්. සාමාන්‍යයෙන් සප්ලිමන්ට් වල විටමින් D ආකාර දෙකකින් ඇතුළත් වෙනවා. ඒ විටමින් D2 නැත්නම් ergocalciferol සහ විටමින් D3 ඒ කියන්නේ cholecalciferol විදිහට. හිරුවෙලිය ඇතුළත අපේ සම මත සිදුවෙන යම් ප්‍රතික්‍රියා මාලාවකින් අපේ සම මගින් විටමින් D නිපදවීම සිදු කරනවා. මේ ක්‍රියාවලියෙන් තමයි ප්‍රධානවම අපේ ශරීරයට විටමින් D ලැබෙන්නේ. මේ විදිහට සම තුළින් විටමින් D නිපදවන්නේ කොයි වෙලාවටද කියලා අහුවොත් උත්තරය තමයි අපේ හැම ඉරේලියට නිරාවරණය වෙන ඕනම වෙලාවක අපේ සමෙන් විටමින් D නිපදවීම සිදු වෙනවා. නමුත් හොඳින් හිරුවෙලිය ඇති වෙලාවල් වල මේ විටමින් D නිෂ්පාදනය ඉහළ අගයක් ගන්නවා කියලා තමයි සඳහන් වෙන්නේ. විවිධ මූලාශ්‍රවල විවිධ වෙලාවල් දක්වලා තියෙනවා හිරුවෙලිය ඇතුළත අපේ සමෙන් ඉහළ ප්‍රමාණ වලින් විටමින් D නිපදවනවා කියලා. නමුත් පොදුවේ උදේ 9ත් හවස 4ත් අතර වෙලාවේ ඉරේලියට නිරාවරණය වීමෙන් අපේ සම මගින් උපරිම ප්‍රමාණයකින් විටමින් D නිපදවීම සිදු වෙනවා. සාමාන්‍යයෙන් ස්වභාවිකව ආහාර කිහිපයක තමයි විටමින් D අන්තර්ගත වෙන්නේ. ඒ නිසා ප්‍රායෝගිකව ආහාර වලින්ම ශරීරයට අවශ්‍ය විටමින් D ලබා ගන්නවා කියන එක කරන්න අමාරු දෙයක්. මේ නිසා හිරුවෙලියට නිරාවරණය වෙනවා අඩු නැත්නම් තද අඳුරුහමක් තියෙන අයට විටමින් D ඌනතාවය ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. දැන් අපි බලමු මේ විටමින් D වලින් අපේ සෞඛ්‍යයට ලබා දෙන ප්‍රතිලාභ මොනවද කියලා. විටමින් D වල තියෙන ප්‍රධානම ප්‍රයෝජනයක් තමයි අපේ අස්ථි නිරෝගීව පවත්වා ගන්න උදව් වෙන එක. විටමින් D ආහාර වලින් කැල්සියම් හා ෆොස්ෆේට් අවශෝෂණය පහසු කරනවා. මේ නිසා උදරයේ කැල්සියම් හා ෆොස්ෆරස් සාන්ද්‍රණය ප්‍රශස්ත මට්ටමක තියාගන්නත් ඒ හරහා දත්වල වගේම අස්ථිවල නිරෝගීභාවය පවත්වා ගන්නත් විටමින් D උපකාර වෙනවා. විටමින් D ස්වයං ප්‍රතිශක්ති රෝග අවදානම අඩු කරන්නත් දායක වෙනවා. ඇතැම් පරීක්ෂණ වාර්තාවලට අනුව දිගුකාලීන විටමින් D ඌනතාවයන් ස්වයං ප්‍රතිශක්ති රෝග ඇතිවීමේ අවදානම වැඩි කරන බව සොයාගෙන තියෙනවා. ඒ විදිහට විටමින් D වලට type 1 diabetes ඒ කියන්නේ පළමු වර්ගයේ මధుමේහය, rheumatoid arthritis වගේ ස්වයං ප්‍රතිශක්ති රෝග අවදානම වැළැක්වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ ස්වයං ප්‍රතිශක්ති රෝගවලට ප්‍රතිකාර කිරීමේදී විටමින් D භාවිතා කරනවා. විටමින් D අපේ ශරීරවලට පිළිකාවලට එරෙහිව සටන් කරන්නත් උදව් වෙනවා. අපේ ශරීරය තුළ පිළිකා සෛල වර්ධනය වීම වළක්වන ක්‍රියාවලින් ගණනාවක් විටමින් D මගින් ප්‍රවර්ධනය කරනවා. මේ හරහා පිළිකා ඇතිවීමේ අවදානම අවම කරගන්න සමහර පිළිකාවලට ප්‍රතිකාර කිරීමේදී විටමින් D යොදා ගන්න පුළුවන් කියලා සමහර පර්යේෂකයන් ප්‍රකාශ කරනවා. විටමින් D අපේ ශරීරයේ බර පාලනය කර ගැනීමටත් උදව් වෙනවා. ශරීරයේ තිබෙන මේදේ ගබඩා කරන සෛල මත ක්‍රියා කරලා මේදේ නිදහස් කරන්නත් ආහාර රුචිය පාලනය කරන්නත් සෛලවල පරිවෘත්තීය ක්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරන්නත් ක්‍රියා කරන නිසා විටමින් D ශරීර බර පාලනය කර ගැනීමට වැදගත් වෙනවා. විටමින් D අපේ රුධිර පීඩනය පාලනය කර ගැනීමටත් උදව් වෙනවා. විටමින් D මගින් අපේ ශරීරයේ රුධිර පීඩනය පාලනය කරන ඇන්ජියෝටෙන්සින් පද්ධතිය මත ඇති කරන බලපෑම නිසා මේ විදිහට රුධිර පීඩනය පාලනය කිරීමටත් උදව් වෙනවා. රුධිරයේ ප්‍රශස්ත විටමින් D සාන්ද්‍රණයක් පවත්වා ගැනීමෙන් අපිට අධිරුධිර පීඩන අවදානම අවම කරගන්න පුළුවන් කියලා සමහර පර්යේෂණ වාර්තාවල දැක්වෙනවා. අපේ මොළයේ හා ස්නායු පද්ධතියේ නිරෝගීභාවය පවත්වා ගන්නත් විටමින් D උපකාර වෙනවා. අපේ මොළයේ නිසි ක්‍රියාකාරීත්වයට විටමින් D කියන්නේ අත්‍යවශ්‍ය සාධකයක්. විටමින් D වලින් මොළයේ සංකීර්ණ ක්‍රියාවලින් වලටත් මොළයේ නියුරෝප්ලාස්ටිසිටි එක පවත්වා ගන්නත් උදව් වෙනවා. සමහර පර්යේෂණ වාර්තාවලින් පෙන්වලා දෙනවා දිගුකාලීන විටමින් D ඌනතාවයන් ස්නායු පද්ධතිය ආශ්‍රිතව ඇතිවන පාකින්සන්ස්, ඇල්සයිමර් වැනි රෝග ඇතිවීමේ අවදානම වැඩි වෙන්න බලපානවා කියලා. විටමින් D අපිට යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගන්නත් උදව් වෙනවා. පර්යේෂණාත්මක සාධකවලට අනුව විෂාදයෙන් පෙළෙන අය බොහෝ විට විටමින් D ඌනතාවයෙන් පෙළෙන අය වෙනවා. ඒ වගේම තමයි විටමින් D වලින් අපිට යහපත් මානසික මට්ටමක් පවත්වා ගන්න අවශ්‍ය වෙන සෙරටොනින් වගේ ස්නායු සම්ප්‍රේෂක නිපදවීම ප්‍රවර්ධනය කරනවා. විටමින් D අපේ හිසකෙස් වල නිරෝගීභාවය පවත්වා ගන්නත් උදව් වෙනවා. කේශ මූලයන් නිරෝගීව පවත්වා ගැනීමත් නව කේශ මූලයන් නිපදවීමත් විටමින් D
මගින් ප්‍රවර්ධනය කරනවා. විටමින් D අපේ මාංශ පේශීන් නිරෝගීව පවත්වා ගන්නත් උදව් වෙනවා. විටමින් D මගින් මාංශ පේශී වල ශක්තිමත් භාවය වැඩි කරනවා. මාංශ පේශී වර්ධනය වෙන්නත් මාංශ පේශී වල නිසි ක්‍රියාකාරීත්වයටත් විටමින් D කියන්නේ අත්‍යවශ්‍ය සාධකයක්. වැඩිහිටි පුද්ගලයන්ගේ මාංශ පේශී දුර්වල වීම නිසා ඇතිවන ඇදවැටීම් වගේ දේවල් පාලනය කරගන්න විටමින් D උදව් වෙනවා. විටමින් D කියන්නේ මේ වගේ සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියක් ලබා දෙන අපිට ගොඩක් වැදගත් විටමින් වර්ගයක්. ඒත් ගොඩක් දෙනෙක් නොදන්න දේ තමයි ලෝක ජනගහනයෙන් 150කට ඒ අයගේ දේහයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ප්‍රමාණවත් විටමින් D ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි ලෝක ජනගහනයෙන් බිලියන 1ක් පමණ විටමින් D ඌනතාවයෙන් පෙළෙනවා. මේකට ප්‍රධානම හේතුව වෙන්නේ මම කලින් කිව්වා වගේ ස්වභාවිකව ආහාර වර්ග කිහිපයක තමයි විටමින් D අන්තර්ගත වෙන්නේ. ඒ වගේම තද අඳුරුහමක් තියෙන අයට ප්‍රමාණවත් තරම් වෙලාවක් හිරු එළියට නිරාවරණය නොවන අයට ප්‍රමාණවත් තරම් විටමින් D නොලැබෙන්න තියෙන අවදානම වැඩි. මේ නිසා සාමාන්‍යයෙන් බොහෝ විටමින් වර්ග ලබා ගන්න හොඳම විදිහ සමබල ආහාර වේලක් වුණත් විටමින් D නම් සප්ලිමන්ට් හරහා ලබා ගන්න එක සමහර අයට ප්‍රායෝගිකව විටමින් D ලබා ගන්න හොඳම විදිහ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කලින් කිව්වා වගේ විටමින් D ඌනතාවයක් ඇතිවීමේ අවදානමක් තියෙන කෙනෙක් නම් විටමින් D සප්ලිමන්ට් එකක් පාවිච්චි කරන එක වඩාත් සුදුසු වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා විටමින් D සප්ලිමන්ට් එකක් පාවිච්චි කරන්න හිතනවා නම් වෛද්‍යවරයෙක්ගේ හරි දැනුම තියෙන ඖෂධ වේදිකයෙක්ගේ හරි මඟ පෙන්වීමක් ගන්නත් අමතක කරන්න එපා. සාමාන්‍ය විටමින් D වෙළඳ නාම වල විටමින් D අන්තර්ගතයේ දක්වලා තියෙන්නේ ඉන්ටර්නැෂනල් යුනිට්ස් වලින්. ආහාර වලින් හරි සප්ලිමන්ට් වලින් හරි අපේ ශරීරයට දවසකට ලැබෙන්න ඕන විටමින් D ප්‍රමාණය නැත්නම් විටමින් D ඩේලි රෙකමන්ඩ් ඩෝස් එක විදිහට ගොඩක් මූලාශ්‍රවල තියෙන්නේ ඉන්ටර්නැෂනල් යුනිට් 600ක් නැත්නම් මයික්‍රෝග්‍රෑම් 15ක් විදිහට. අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ට මේගේ ඉන්ටර්නැෂනල් යුනිට් 800ක් නැත්නම් මයික්‍රෝග්‍රෑම් 20ක් විදිහට දක්වලා තියෙනවා. දිනකට ලබා ගන්න සුදුසු සෞඛ්‍ය ආරක්ෂිත උපරිම විටමින් D මාත්‍රාව ඉන්ටර්නැෂනල් යුනිට් 4000ක්. ඒ කියන්නේ මයික්‍රෝග්‍රෑම් 100ක්. මේ විටමින් D කියන්නේ මේද ද්‍රව්‍ය විටමිනයක්. ඒ නිසා විටමින් D සප්ලිමන්ට් එකක් මේද ආහාර එක්ක ගන්න එක නැත්නම් ප්‍රධාන ආහාර වේලකට පස්සේ ගන්න එක විටමිනය ඇඟට අවශෝෂණය කරගන්න පහසුවක් වෙනවා. බිත්තර, සැමන් මාළු, කෙසෙල්, පීකුදු, කිරි වගේ ආහාරවල විටමින් D ස්වභාවිකව අන්තර්ගත වෙනවා. අවශ්‍ය ප්‍රමාණයට ඉරියලියට නිරාවරණය නොවීමටත් අඳුරු පැහැති හමක් තිබීමටත් අමතරව මන්ද පෝෂණ තත්ත්වයන්, අක්මාවේ හෝ වකුගඩුවල යම් ආබාධ තත්ත්වයන්, සමහර ඖෂධ වර්ග, විටමින් D ඌනතා සහිත පෞල් ඉතිහාසය වැනි කාරණාත් විටමින් D ඌනතාවයන්ට හේතු වෙන්න පුළුවන්. විටමින් D ඌනතාවයක් තියෙන පුද්ගලයෙක් තුළ මාංශ පේශීවල කැක්කුම්, අස්ථිවල කැක්කුම්, උකුලේ හෝ කකුල්වල කැක්කුම්, දුබලභාවය වගේ ලක්ෂණ වලින් විටමින් D ඌනතාවය පෙන්눔 කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි විටමින් D අනවශ්‍ය විදිහට වැඩිපුර ගත්තහමත් ඒක විවිධ අතුරු ආබාධ ඇති කරන්න පුළුවන්. දිනකට ඉන්ටර්නැෂනල් යුනිට් 10000කට පමණ වඩා වැඩි මාත්‍රාවක් බැගින් ගන්න එක මේ විදිහට අතුරු ආබාධ අවදානම වැඩි කරන තත්ත්වයක් වෙනවා. විටමින් D අවභාවිතයෙන් වමනය, ඔක්කාරය, මලබද්ධය, හෘද ස්පන්දනයේ රිද්මයේ ගැටලු, ආහාර අරුචිය, දේහ බර අඩුවීම, මුත්‍රාගල් ඇතිවීම, වකුගඩු වලට හානි සිදුවීම වැනි අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඔබ දීර්ඝකාලීනව යම් ඖෂධයක් භාවිතා කරන කෙනෙක් නම් විටමින් D සප්ලිමන්ට් එකක් භාවිතා කරන්න කලින් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. මොකද ඇටෝවාස්ටටින්, ඩිගොක්සින්, කෝටිකෝස්ටෙරොයිඩ්ස් වගේ විවිධ ඖෂධ එක්ක විටමින් D අන්තර්ක්‍රියාව ඇති කරන්න ඉඩකඩක් තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ තොරතුරු ඔයාලා හමුවට ගෙනාවේ ඔබේ දැනුවත්භාවය වැඩි කරන්න පමණයි. මේ වීඩියෝ එකේ අන්තර්ගත කිසිදු විස්තරයක් වෛද්‍ය උපදෙසක්, රෝග විනිශ්චයක් හෝ ප්‍රතිකාරයක් විදිහට සලකන්න එපා කියලා අපි ඉල්ලනවා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකම ඔයාලගේ ජීවිතයට වැදගත් දෙයක් දෙන්න මට පුළුවන් වුණා කියලා. මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් කරන්න, යාළුවන්ටත් බලන්න, ෂෙයා කරගන්න. ඕගොල්ලන්ගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ ජීවිතයට වැදගත් වෙන වීඩියෝ බලන්න කැමති ඔයා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න.